අපි කලින් වීඩියෝ එකේ කතා කරේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා සහ 1978 ව්‍යවස්ථාව ගැන. අද අපි කතා කරන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ පාලන සමයේ තිබ්බ 1983 වර්ෂයේ සිදු වැදගත් සිදුවීම් ගැන. 1983 වෙද්දී මැතිවරණයක අවශ්‍යතාවයක් රටේ මතුවෙනවා. හැබැයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයා තේරුම් ගන්නවා මේ විදිහට ඡන්දයක් ඉල්ලුවොත් එතුමාට බහුතරය ආණ්ඩුවේ තියාගන්න බැරි වෙනවා. ඒ හින්දා එතුමා ලාම්පු කලගෙඩි ජනමත විචාරණයක් පවත්වනවා. ලාම්පුවේ නියෝජනය වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ තීරණය හරි කියලා. ඒ කියන්නේ ඡන්දයක් අවශ්‍ය නැහැ කියලා. කලගෙඩියෙන් තීරණය වෙන්නේ ඡන්දයක් අවශ්‍යයි. ඉතින් කොහොම හරි ජනමත විචාරණයෙන් ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ජයග්‍රහණය කරනවා. පස්සේ එතුමා 1983 ඉඳන් 89 දක්වා තමන්ගේ පාලන කාලය දීර්ඝ කරගන්නවා. අපි දැන් මේ ළඟා වෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සංවේදීම ස්ථානයකට. කළු ජූලිය. කළු ජූලිය ආරම්භ වුණේ 1983 LTT සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ යුද යුද්ධපටයන් 13 දෙනෙක් ඝාතනය කිරීමත් සමග. මෙම සිදුවීමෙන් කෝපයටපත් සිංහල අන්තවාදී ජනයා කොළඹ හා අනෙකුත් ප්‍රදේශ ආශ්‍රිත දෙමළ ජනතාවගේ ව්‍යාපාර විනාශ කිරීම, ඝාතනය කිරීම වැනි ක්‍රියා සිදු කරනවා. මේ සිදුවීම් පාදක කරගනිමින් ශ්‍රී ලංකා රජය LTT සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලබනවා. මොකද්ද මේ LTT සංවිධානය කියන්නේ? The Liberation Tigers of Tamil Eelam. 1976 තමයි වේලුපිල්ලේ ප්‍රභාකරන් LTT සංවිධානය ආරම්භ කරන්නේ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත්වීම නිසා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි LTT සංවිධානය 1983 දී සන්නද්ධ හමුදාවක් බවට පත් වෙන්නේ. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම අරමුණු කරගෙන මුල් කාලයේදී ඉන්දියා රජයත් LTT එකට සහාය දක්වනවා. නමුත් 1987 දී ඉන්දියාව ශ්‍රී ලංකාව සමග විසුමක් අත්සන් කරනවා. දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත් කරනවා. නමුත් ඒ වන විට ත්‍රස්තවාදය ආරම්භ වී ඉතින් ඒ විදිහට 1987 දී දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත් වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න. මේ වගේ තවත් දේවල් දැනගන්න කැමති නම් අපේ Think Lab YouTube channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න.